ශ්‍රී ලංකා ක්‍රිකට් බලපල්ලට ගිහින් එත ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගොඩ ගන්න පුළුවන්. බැරි කමක් නැහැ. ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඉන්නවා ක්‍රීඩකයෝ හොඳ ක්‍රීඩකයෝ. එංගොල්ලන්ට chance එක දෙන්න ඕන. ජනාධිපතිතුමනි මේක ඔබ අවධානයෙන් බලන්න. හරි පාලකෙක් ක්‍රිකට් සභාපති කරලා හදන්න පුළුවන් ක්‍රීඩාවක් මේක. ඉන්න ක්‍රීඩකයෝ නිදාස වැඩි. ඒකයි මේ වෙලා තියෙන්නේ. අපි නැගී සිටින්න ඕන ක්‍රීඩාව දියුණු කරන්න. පුහුණුකරුවෝ ක්‍රීඩකයෝ දැනගන්න ඒවා මේ පිළිපැදලා පුහුණුකරුවෝ කියන විදිහ සෙල්ලම් පිටතට යන්නේ පුහුණුකරුවෝ මේ ක්‍රීඩකයෝ 11 දෙනා. ක්‍රීඩා කරද්දී අපි උනත් සොෆ්ට්බෝල් තරගයක් වුණත් ශ්‍රී ලංකාවේදී අපි දන්නවා රිසර්වේෂන් එක හැන්ඩල් කරන්න. ඒක හැන්ඩල් කරන්න තේරෙන්නේ නැහැ. ලංකාවේ ක්‍රිකට් 2015 පස්සේ වැටුනේ ගොඩක් කට්ටිය කරන සංගම හයලා ඩිල්ෂාන් කියලා. නෑ. ඒ තුන් දෙනා පසුපෙලක් හදලා ගියේ. දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන, ඇන්ජලෝ මැතිව්ස්. තව අවුරුදු 10කට 15කට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෝ තුන් දෙනෙක් හදලා ගියේ. හරි ගමන් පාලකයෝ දුන්නේ නැහැ chance එක. ඒ තුන් දෙනා එකට සෙල්ලම් කරන තරගයක් මතක ඇටියට කියන්න බලන කවුරුවද? නෑ. ඒ තුන් දෙනා එකට සෙල්ලම් කරේ නෑ. ඒක තමයි මේ රටේ උනේ. දැන් වර්ල්ඩ් කප් එකක් එනවා. හරියම ක්‍රීඩකයෝ නැහැ. දැන් ඕපනින් පෙයාර් එක අඩුයි එක්කෙනෙක් නැහැ කියලා කමිල් මිසාරව ගෙනල් දැන් එතන ස්ථාවර ටිකකට ස්ථාවරයි කියලා හිතමු. නම්බර 4 කුසල් පෙරේරා 35. ජේෂ්ඨ ක්‍රීඩකයෙක් කැරියට වගකීමක් ගන්නෙ නෑ යා. ඉන්නවා තව ජේෂ්ඨ ක්‍රීඩකයෝ ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්. ජේෂ්ඨ යුගලයා. ඒ දෙන්න එක්කෙනෙක් ගෙනල්ලා මේ මාස දෙක තුනට එතන ස්ථාවර කරලා තව තරඟ 6ක් වගේ තමයි අපිට වර්ල්ඩ් කප් එකට ඉස්සලා තියෙන්නේ. ඒකට ස්ථාවර කරලා ගමනක් යන්න පුළුවන්. පුහුණුකරුවා ජයසූරිය කියලා බැට් කරන්න නෙමෙයි එතන තියෙන්නේ. පුහුණුකරුවට දොස් කියලා හරියන්නේ නැහැ උතන. පුහුණුකරුවා ජයසූරියද කවුද කියලා වැඩක් නැහැ. අපි ඉස්සෙල්ලාම ක්‍රීඩකයෝ ෆෝමැට් එකට අඳුර ගන්නවා. 20 ටෙස්ට් ගන්න පුළුවන් ක්‍රීඩකෙක් 20 කාලා හරියන්නේ නැහැ. 20 ගන්න පුළුවන් ක්‍රීඩකෙක් 1 ඩේ කාලා හරියන්නේ නැහැ. දර ක්‍රීඩකයා අපි පවන් රත්නායක 20 මේ උගේ ඇවරේජ් එක එයාගේ ඇවරේජ් එක ඇවිල්ලා 100 ගානයි. ඉතින් දිනේෂ් චන්දිමාල්ගෙත් 100 ගානයි. එහෙමනම් දෙන්නම දාන්න පුළුවන්. ඇයි බැරි? දාලා මේක හදන්න හොඳින් කියන්නේ. නැත්තම් මට දෙන්න. මම හදන්න. මට පුළුවන්. හරියට ක්‍රීඩකයෝ තෝරන්න ඕන. ටෙස්ට් ගාන ක්‍රීඩකෙක් කියලා 20 කාලා හරියන්නේ. පවන් රත්නායක කියන්නේ ටෙස්ට් හා වන් ඩේ ගන්නවා දිගු වෙනම සෙල්ලම් කරන්න පුළුවන් විකට් එකේ ඉතලා සෙල්ලම් කරන ක්‍රීඩකයෙක්. ඒ ක්‍රීඩකයෙක් කරනවා. පැතුම් නිසංකාරි එතන එජස්තුනාය. ඒ පැතුම් නිසා චාරිත් අසලංක කැප්ටන් දැන් උනා කියලා තිබ්බා. අපි දන්නේ නැහැ මොකද්ද කියලා. දැන් කොහොම හරි ක්‍රීඩාව ඉවරයි. ලංකාවේ ක්‍රිකට් විනාශයි. ඒක බලධාරීන් සා දැන් ඉන්න තේරින්ගම් ඩොට් වගේ කියන්නේ. හිටපු තේරින්ගම් ඩොට් වගේ කියන්නේ. ඇයි සැලසුමක් නැහැ. ලංකාවේ තියෙන වර්ල්ඩ් කප් එක අවසාන 4 දිනකට පළවෙනි වටින් ඉවත් වෙයිද දන්නේ නැහැ. ඒ තරම් ක්‍රීඩකයෝ පාලකයෝ දූෂිතකයෝ ඔක්කොම එකයි. දැන් මේක ක්‍රිකට් කාලා තියෙන්නේ. මේක හදන්න පුළුවන්. බැරි නෑ. පුළුවන්කමක් තියෙනවා. මොකද බැරි? වැටුණ ක්‍රිකට් අපේ එන්න ඉතිපු ඒතකොට බන්දුල වර්ණපුර රොයි ඩයිස්ලා ආරම්භ කරපු එක අර්ජුන රණතුංග උස්සලා තියපු එක සංග මහේල ඇදගෙන ගිය එක පුළුවන් මේක ඇදගෙන යන්න. හරියම ක්‍රීඩක තුන් දෙනෙක් හැදුවා පසුපෙළක්. ඒ පසුපෙළට ඉඩ දුන්නේ නැහැ. ඇයි ඉඩ දුන්නේ නැත්තේ? ඒ ඉන්න මේ දූෂිත පාලකයෝ තමයි ඉඩ දුන්නේ නැත්තේ. මමත් කියනවා මේක හදන්න පුළුවන් පාලකයන්ගෙන් වැඩක් නැහැ අපිට කායින් කතරන්නේ නැහැ. හදන්න පුළුවන්. දැන් ඉන්න තරුණ කොල්ලෝ ටිකට chance එක දීලා ක්‍රීඩා කරන්න නිදාස දීලා ඉන්න ක්‍රීඩකෙක් වර්ල්ඩ් කප් එක ළඟයි. නම්බර 4 ක්‍රීඩකෙක් නැහැ නේ අපි. නම්බර 4ට අපි ගේන්න පුළුවන්.
දසුන් ශාන පව හිට කියලා කිව්වට එයා පව හිට නෙමෙයිනේ. එයාලා ස්පින් බෝල් එකට ගා ගන්න බෑනේ. ස්පිනර්ස්ලාට ඇම්බරෙනවා. හැමෝම පාස් බෝලර්ස්ලා දාන්නේ නැහැ. ස්පිනර්ස්ලා දාන. ඒකට ගන්න පුළුවන්. අපි ස්පිනර්ස් එකට උදේ බැට් කරපු ටීම් එක. දැන් ස්පිනර්ස් එකට ඇම්බරෙනවා. හොඳම ස්පිනර් ඉදිරියට අපේ රටේ මුත්තය මුරලිදර. දැන් ඇම්බරෙනවා. ඇයි ඒ? මේක මේ එක කල්ලි ගෑයිලා කනවා. ඒකයි වෙන්නේ. මම මේක කියන්නේ නැහැ. මේ ක්‍රීඩා ආධාර බුලන් ජනාධිපතිතුමනි මේකට ක්‍රියාමාර්ගයක් ගන්න ජනාධිපතිට පුළුවන්. හොඳ පාලකෙක් ක්‍රිකට් සභාපති කරලා සම්මිසිල්ල වෙලෝලා දීලා පුළුවන් නම් සම්මිසිල්ල වෙලෝලා දෙන්න ජනාධිපතිතුමනි. සම්මිසිල්ල වෙලෝලා දුන්නොත් හරියටම හරි. සම්මිසිල්ල වෙලුවොත් හරියටම හරි. සම්මිසිල්ල පුළුවන් නම් එලෝලා දෙන්න. ජනාධිපතිට රෙස්පෙක්ට් කරන එතකොට. එලෝලා දෙන්න සම්මිසිල්ල. එලෝවන් මමත් කතා කරන මම ආබාධිතයි. හරිද? මගේ ටෙස්ට් පේන අඩුයි. මේ ක්‍රීඩාවට ආදරේ. බොක්කෙම. ඒක නිසා දෙන්න ජනාධිපතිතුමට කියන්නේ මම මේ සම්මිසිල්ල වෙලවන්න. එලෝලා හොඳ සභාපති කෙනෙක් අපේ පත් කරන්න. දෙන්න. කොහොම ස්තුතියි. මම මෙතනින් න්යාඩ වෙනවා.